හෙලෝ හැමෝටම සයින්විස් YouTube channel එකත් එක්ක ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ඇක්ෂන් සහ කොමඩි ඇතුළත් කොරියන් ගණයට අයත් IMDb අගය 8.4ක් තියෙන ස්ටඩි ගෲප් කියන ඩ්‍රාමා එකේ පළමු කොටස. වැඩි කතා නැතුව අපි යමු කතාවට. මේ ඉන්නේ යුන් ගාමින්. ඔහු 10 ශ්‍රේණියේ. ඒ වගේම ඔහු ඉගෙන ගන්න කැමති. නමුත් ඔහුට ඉගෙන ගන්න බෑ. ඔහු ගොඩක් උත්සාහ කරනවා ඉගෙන ගන්න. නමුත් ඔහු පන්තිමේ අන්තිමයකින් දෙවෙනියා. ඔහු ඉස්කෝලේ යන ගමන් සිටියේදී ඔහුට ඇහෙනවා ළමුන් දෙදෙනෙක් යූසොන් තාක්ෂණික විද්‍යාලය ගැන කතා කර යනවා. ඉතින් ඔහු එම විද්‍යාලයට එහෙමත් නැත්නම් අර යූසොන් උසස් පාසලට යාමට තීරණය කරනවා. ඔහු කෙසේ හෝ මේ යූසොන් උසස් පාසලට ඇතුළත් වෙනවා. මේ තියෙන යූසොන් උසස් පාසල. ඔහු ඇතුළට යද්දිම ඇස් අදාහගත නොහැකි සිදුවීමකට මුහුණ දීමට ඔහුට සිදු වෙනවා. මේ හැමෝම හැසිරෙන්නේ මැරයෝ විදියට. ඒත් ඔහු පන්තියේ 220 දෙනාකින් 219 වෙනියා. ඔහු හිතා ගන්නවා කොහොම හරි මම ඉගෙන ගන්නවමයි කියලා. ඉතින් ඔහු ඉගෙන ගැනීමට උදව් කරන යාළුවෙක් හොයන්න ගන්නවා. ඔහු දක්ෂ කෙනෙක් හොයා ගන්නවා. එහිදී පන්තියේ 173 වෙනියා එම ගාමින්ගේ යාළුවට පහර දී සටනකට ආරාධනා කරනවා. 170 වෙනියා සහ 173 වෙනියා අතර සටනක් පැවැත්වෙනවා. 173 වෙනියා එහිදී ජයග්‍රාහකයා ලෙස අනිත් යාළුවන් නම් කරන අතර ගාමින්ගේ යාළුවව රෑන්කින් එකක් මගින් පහළට ඇද දමනවා. පන්තියට විනයබාර ගුරුතුමා පැමිණීමත් සමගම සෑම දෙනා විසිර යනවා. ඔවුන්ගේ පන්තියට අලුතෙන් පන්තිබාර ගුරුවරියක් පැමිණෙනවා. ඇය තමයි ලී හන් ගියොන්. මෙහිදී අපේ ගාමින්ට පරණ මතකයක් මතක් වෙනවා. ඇය තමයි ඔහුගේ කුඩා කාලයේ ගුරුවරිය ලෙස කටයුතු කරේ. මෙහිදී ගුරුතුමිය නොපෙමින් ළමුන් ගැන අනිත් අයගෙන් අහද්දී ඔවුන් විහිළු සහගත ලෙස ගුරුතුමියට උත්තර දෙනවා. ඒ වෙලාවෙම අයිස්කෝපයක් කළු ලෑල්ලේ වදින අතර ගුරුතුමිය තිගැස්සී යනවා. මෙහිදී වාතයක් කැරේ කවුදැයි ළමෙක් තව ළමයට පහර දෙනවා. එහිදී ගුරුතුමිය කෑ ගැසෙවු නිසා ඔවුන් ඉවතට යනවා. කෝපි කෝප්පේ අයිති ශිෂ්‍යයා හා මෙම මැර ශිෂ්‍යයා අතර එහිදී සටනක් යනවා. හැමෝම මේක බලන්න රැස් වෙන අතර ගුරුතුමිය හැමෝටම නැවතත් ඇවිත් වාඩි වෙන්න යයි පවසනවා. මේක දැක්ක යුන් ගාමින්ට නම් කනගාටු බැල්මක් තමයි තියෙන්නේ. ගුරුතුමියම අයිස්කෝපේ කුණු කූඩිය වෙත දැමීමට යාමේදී ඒ පුරා සිගරට් කොට ඇති බව ඇයට දැනගන්නට ලැබෙනවා. ඇයි වටපිටාව බලන ඉස්කෝලේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් කුණු කූඩියක් ළඟ සිට සිගරට් පානය කරන ආකාරය පෙනී යනවා. මේදී යුන් ගාමින් ගුරුතුමියට කතා කරන අතර දෙදෙනාම පරණ දේවල් ගැන ටික වෙලාවක් කතා කර ඉන්නවා. මේදී කලින් පන්තිබාර ගුරුවරයා මාසයක්වත් නොසිට බව ගාමින් ඇයට පවසනවා. ඒත් ලී හන් ගියොන් ගුරුතුමිය තමන් මොනවා සිදු වුණත් අත් නොහරින බව ගාමින්ට පවසනවා. ඔහු ගුරුතුමියට තමන්ගේ ස්ටඩි ප්ලෑන් එක ගැන පවසනවා. ගාමින් තමන්ගේ ඉගෙන ගැනීමට උනන්දුවක් තියෙන යාළුවා ගැන හොරෙන් ඔත්තු බලන්න ගන්නවා. ඔහු පුස්තකාලයට යනවා. ගාමිනුත් ඔහු පසුපසින් ගොස් පුස්තකාලයේ පොත් කියවනවා මෙන් ඔහු සමග යාළු වීමට උත්සාහ කරනවා. ගාමින් ඔහුට ෆෘට් ජෙලි එකක් දෙන අතර ඔහු ඒ ප්‍රතික්ෂේප කරනවා. ගාමින් කෑම ගැනීමට වාඩි වූ අතර ඔහු ඉවතට යනවා. කොහොම හරි ගාමින්ගේ වදී ඉවස ගන්න බැරුව ඔහු ගාමින්ගේ ගණිත ගැට්ටුවක් විසඳීමට උදව් කරනවා. මෙහිදී ඔහු කේක් එකක් උදාහරණයට ගෙන ඒ කෑලි තුනකට කැපුවම කීයද කියලා ගාමින්ගෙන් අහනවා. ගාමින් 3න් පංගුවයි කියනවා. ඒක දශම කරාම 0.33333 කියලා ඔහු කියනවා. ඉතින් මේ විදිහට 0.33333 කෑලි තුනක් එකට එකතු කරාම කීයද කියලා ගාමින්ගෙන් අහනවා. කෑලි තුනම එකතු වුණාම 0.999 කියලා කියනවා. ඒත් ඒක එකයි කියලා ගණන් ගන්න බව ඔහු පවසනවා. එතකොටම ගාමින් කේක් එකේ පිහියේ ඉතුරු වෙලා තියෙන කොටස ගැන අහනවා. එහිදී යාළුවට hina යනවා. මේ අතර සිගරට් බීම් පිළිබඳ ගුරුතුමිය විදුහල්පතිට දැනුම් දෙනවා. අලුබඳුන ඉවත් කරගන්න බෑ කියන ගමන් තමන්ටවත් අවුරුදු 40ක් ගිහිල්ලත් තාමත් ඒ පුරුද්ද අතහැර ගන්න බෑ කියලා විදුහල්පතිතුමත් සිගරට් එකක් පත්තු කරන්න ගන්නවා. මේදී විදුහල්පති ඉහළ නිලධාරීන්ට කරදර කරන්න එපා කියලා ඇයව පිටත් කර හරිනවා. මේ අතර ගාමින් හා මිතුරා දිගින් දිගටම ප්‍රශ්න වලට උත්තර කතා කර ඉන්නවා. මෙහිදී මිතුරා ගාමින්ට කියන්නේ ඔයා හරියට මෝඩයෙක් වගේ කියලයි. ඔහු ගාමින්ගෙන් අහනවා ඇයි ඔයාට ඉගෙන ගන්න ඕමනා කියලා. ගාමින් ඔහුට හොඳ මිනිසෙක් වෙන්න ඕන නිසා ඉගෙන ගන්න ඕනේයි පවසනවා. එහිදී යාළුවත් ගාමින් වගේ ඉගෙන ගන්න උනන්දුයි වගේම ඕමනයි කියලා ගාමින් හේතු පැහැදිලි කරනවා. ගාමින් ඔහුව ෆලෝ කරලා හොයාගත්තු විස්තර අනුව ඔහුගේ ඇස් ඉගෙන ගන්න ඕනේයි පවසන බව ගාමින් ඔහුට කියනවා. අපි ස්ටඩි ගෲප් එකක් හදමු කියලා ගාමින් ඔහුගෙන් අහනවා. මේක යූසොන් උසස් පාසල. පීහන්නුල් මේකට ඉඩ දෙන්නේ නැහැ කියලා යාළුවා ගාමින්ට කියනවා. ගාමින් පීහන්නුල් කියලා අහද්දිම යාළුවා ෆෝන් එකේ ෆයිටින් ඇප් එක පෙන්නලා මේක හදපු එක්කෙනායි පවසනවා. බලද්දින් ගාමින් මේක ගැන දන්නේවත් නැහැ. මෙහිදී යාළුවා ගාමින්ට පැහැදිලි කරන එහි මැරකල්ලියක් කරන යොම්බෙක් කල්ලියේ ප්‍රධානියා වන පියොන්බෙක් සභාපතිතුමාගේ පුතා තමයි පීහන්නුල් කියන්නේ. ඒ වගේම ඔහු පන්තියේ පළවෙනියා. අපිට මේ ඉස්කෝලේ ඉගෙන ගන්න බෑ කියලා යාළුවා ගාමින්ට පැහැදිලි කරනවා. එහිදී ගාමින් යාළුවා ඉරා දෙමු 220කින් දෙවනියා වූ සටහන නැවත ගෙනත් දෙනවා. අපි ස්ටඩි ගෲප් එකක් හදලා එකට ඉගෙන ගමු කියලා ගාමින් කියද්දිම යාළුවා ඒක නැවත ඉරා දමනවා. මට ඉගෙන ගන්න ඕනේ නෑ. තමුසි මොනවත් දන්නේ නෑ කියලා යාළුවා පිටත් යනවා. පීහන්නුල් පන්තියේ පළවෙනියා වූ නිසා ඒට විදුහල්පතිතුමා සම්මානයක් දෙනවා. මේ අතර ගාමින්ගේ යාළුවා දුකින් වගේ දිහා බලන් ඉන්නවා. ගාමින්ටත් මේක තේරෙනවා. එහිදී ගාමින් කියලා හිතලා යාළුවා පන්තියේ මැර ශිෂ්‍යයෙක්ට බැනපු නිසා ඔහු යාළුවට පහර දෙනවා. මට සමා වෙන්න කිව්වත් ඔහු දිගින් දිගටම පහර දෙනවා. හෙට මට 20000ක් අරන් වරෙන් කිව්වම ඒකට මං ගාව සල්ලි නැහැ කියලා යාළුවා කියනවා. ඔහු යාළුවට දිගින් දිගටම පහර දෙනවා. ගුරුතුමිය මේ අතර සිගරට් අලු බඳුන අයින් කරමින් සිටියේදී එම සිදුවීම දකිනවා. ඇය මේ ස්ථානයට ඇතුල් වීමට යාමේදී ගාමින් ඇයව නවත්වනවා. ඔහු මම යන්නම්. ඒ මගේ ස්ටඩි ගෲප් එකේ යාළුවා යයි කියනවා. මේ අතර ගාමින්ගේ යාළුවා හොඳටම කුටි කනවා.
ඒත් එක්කම එතන දොර අරගෙන හෙල්මට් එකක් දාගෙන එයා ගෑස් එකක් ගහන ගමන් කවුදෝ එතනට එනවා. ඔහු යාළුවත් අරගෙන එතනින් එළියට යනවා. යාළුවා බලද්දි මේ යුන් ගාමින්. යාළුවා හිදී මට පාඩුවේ ඉන්න දෙන්නේ ඇයි ගාමින්ට කියනවා. ගාමින් මට උදව් කරන්න ඕන කිව්වත් යාළුවා කියන්නේ මුන්ගෙන් මෙහෙම පැනලා ගියාම තවත් හිරිහැරයක් තමයි වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මට ඉගෙන ගන්න එකට වඩා ජීවත් වෙන එක වටින්නේ කියලා යාළුවා කියනවා. ඊට පස්සේ ඔහු පිටත් වෙද්දී නැවතත් අර මැර ශිෂ්‍යයා ඔහු කොහෙද යයි කියමින් යාළුවට පහර දෙනවා. මෙහිදී ගාමින් පැමිණෙම මැර ශිෂ්‍යයාගේ බේස්බෝල් පිත්ත කැඩෙන්නම කික් එකක් ගහනවා. ගාමින්ට ඉගෙන ගන්න බැරි වුණාට ඔහු ශක්තිමත් ශරීරයක් වගේම 3 වසරේ ඉඳන් ව්‍යායාම කරලා අත්දැකීම් තියෙනවා. ඔහුගේ සීයා ඔහුට සටන් කලාව පවා උගන්වලා තියෙනවා. මෙහිදී ගාමින් එක් පහරකින් අර මැර ශිෂ්‍යයා බිමට ඇද වැටෙනවා. ගාමින් යාළුවා ගාවට ඇවිල්ලා ස්ටඩි ගෲප් එකක් හදමු දෙහුවත් ඔයා වෙස්මුණක් දාගෙන සටන් කරේ ඔයත් උන් අල්ලගනී කියලා බයයි නේද කියලා යාළුවා එතනින් යන්න යනවා. යාළුවා ගෙදර ගියාම ඔහුගේ තාත්තා මත්පැන් බොන ගමන් තමයි ඉන්නේ. ඔහුටත් ඔහු වගේ වැල්ඩින් ඉගෙන ගන්නයි බල කරනවා. ඉස්කෝලේ ගිහින් වැඩක් නැහැ. ඔයත් මන් වගේ වැල්ඩික් කරන්නයි පවසනවා. තාත්තත් එක්ක එකින් එක කියවගෙන යාම නිසා ඔහුගේ තාත්තා බියර් බෝතලයක් පොළවේ ගසනවා. මේ නිසා යාළුවා කන්නේවත් නැතුව ගෙදරින් එළියට ඇවිත් කල්පනා කර කර ඉන්නවා. ගාමින් යාළුවා ගැන වගේම ස්ටඩි ගෲප් එක ගැන කල්පනා කර කර ඉන්නවා. ගාමින්ට ඉගෙන ගන්න බැරි නිසා හැමෝම පොඩි කාලේ ඉඳන් ඔහු ස්ටඩි ගෲප් වලට ගන්න කැමති වෙලා නැහැ. හැමෝම ඔහු මගේ ඇරලා. ගාමින් ගෙදර ඇවිත් අඬද්දි අම්මා ඔහුව සනසනවා. මේ අතර ගුරුතුමිය උදෙන්ම ඉස්කෝලේ යන්න අවදි වෙනවා. ඇයි ඉස්කෝලේට පැමිණෙන අතර ඇයි ඉවත් කරපු අලුබඳුන් නැවත ඒ තැන්වලම තියෙනවා අයට පෙනී යනවා. මෙහිදී පාසලට පරීක්ෂකෙක් එනවා කියලා විනයබාර ගුරුතුමා තියෙන සිගරට් කොට ඔක්කොම මේකට දාන්නේයි හැමෝටම පවසමින් නැවිත් ගුරුතුමියටත් පවසනවා. මෙහිදී අය අලුබඳුන් ඉවත් කිරීමට යාමේදී තවත් ශිෂ්‍යයෙක් පැමිණ අයට උදව් කරනවා. ඔහුගේ නම පාක් ගොන්යොක්. ගුරුතුමිය ඔහුට ස්තුති කරන අතර ඔහු නැවත පන්තියට පිටත් වෙනවා. ගාමින් පන්තියට පැමිණ අතර යාළුවා ඉන්නවා දකිනවා. ගාමින් පොට්ටි අරගෙන බලද්දී ඔහුගේ මේසයේ යට ගණිතයට පිළිතුරු පොතක් තියෙනවා. ඒ යාළුවගේ බව දැනගන්න ගාමින් ඔහු ළඟට ගිහින් ස්තුති කරනවා. එතකොටම ගාමින්ගේ හිසට පුටුවකින් කවුරුන් හෝ පහර දෙනවා. ඒ අර මැර ශිෂ්‍යයා ඇවිල්ලා ගාමින් තමයි විස්මුණ දාගෙන හිටියේ කියලා දැනගෙන ඔහු පොත අරගන්නවා. මේ අතර පරීක්ෂකතුමන් පැමිණ විදුහල්පති සමග අවට පිරික්සන ගමන් තමයි ඉන්නේ. විදුහල්පති මෙහිදී කියනවා අපි ළමයි වෙනුවෙන් හොඳම දේ කරන්න තමයි කටයුතු කරන්න කියලා. මෙහිදී පරීක්ෂක තනියම අලුබඳුන් අයින් කරන ගුරුතුමියව දැක එතනට යනවා. ඔහු අපි කලින් හමු වෙලා තියෙනවද කියලා ඇයගෙන් අහනවා. ඇය නැහැ කියද්දිම ජනේලියක් කඩාගෙන පුටුවක් ගොඩනැගිල්ලෙන් උඩ කාමරයේ සිට ඔවුන් සිටිය තැනට වැටෙනවා. ඔවුන් සියල්ලම ඒ දෙසට යනවා. මේ අතර මැර ශිෂ්‍යයා ගාමින් හැර හැමෝටම ඉවත් වෙන්න කියනවා. යාළුවා ඉන්න අතර මම හොඳින් ඔයත් යන්න කියලා ගාමින් ඔහුට කියනවා. මැර ශිෂ්‍යයා පොතට ගිනි තියන අතර ගාමින්ට පහර දීමට උත්සාහ කරනවා. ඒත් ගාමින් එම පහරවල් වළක්වන අතර ඔහු ගිනි තබන පොත අතට ගන්නවා. සමාව ඉල්ලපන් යයි ගාමින් කෑ ගහනවා. සේ හයුන්ගෙන් සමාව ඉල්ලපන් යයි නැවත ගාමින් කියනවා. මැර සිසුවා පහර පිට පහර දෙන අතර ගාමින් ඒ සියල්ල මගහරිනවා. මෙහිදී ගාමින් ඔහුට පහර දෙන අතර මැර සිසුවා බිම ඇද වැටෙනවා. බෑග් එකත් ඒ අතර ගිනි ගන්නවා. ඔහු ඒකෙන් ගාමින්ට දමලා ගහනවා. හැමෝම පුදුම කරමින් ගාමින් කික් එකකින් එම ගිනි ගන්නා බෑග් එක මැර ශිෂ්‍යයා දෙසට පහර දෙනවා. ඔහු ඒක වැදී සිහිසුන්ව ඇද වැටෙනවා. ගාමින් පොත අතර ගත්තත් ඔක්කොම පිච්චිලා. ගාමින් සිහිසුන් වුණ මැර ශිෂ්‍යයා ගාවට ගිහින් සේහයන්ගෙන් සමාව ගන්නවා යයි පවසනවා. මේ අතර සේහයන් පරණ මතකයන් මතක් වෙනවා. ඔහුට විශ්වවිද්‍යාලයට යන්න ඕන කියලා තාත්තට කිව්ව වෙලාවේ ඔහු ඒක ප්‍රතික්ෂේප කරපු විදිය ඒ වගේම ගාමින් ඔහුට හොඳින් සලකපු විදියත් ඔහුට මතක් වෙනවා. ඒ වගේම ඔහු තමන්ගේ පොත විසිකිරීමට යාමේදී නැවත ගාමින් මතක් වී ඒ රැගෙන ආයුරු ඔහුට මතක් වෙනවා. ඔහු ගාමින් ළඟට ගිහින් ස්ටඩි ගෲප් එකට එකතු වෙන්නම් යයි පවසනවා. මෙතනින් පළමු එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මේක ඉතුරු ටිකක් බලන්න අපිත් එක්ක රැඳී සිටින්න කියන අතර අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.